කැලණි විශ්වවිද්‍යාලයේ මහපොළ ශිෂ්‍යාර්ථයට ඉගෙනගෙන මම දැන් ලන්ඩන් ඇවිල්ලා මට ඩබල් PhD තියෙනවා. මට හිතෙන්නේ ඒ හාමුදුරුවන්ගේ නම අමරානන්දට මට වගේ නැද්ද තරණ හාමුදුරුව කෙනෙක්. මම AD වීරසිංහ වයස 90යි. ප්‍රථම භාණ්ඩාගාරික හෙඩ් ඩිපාර්ට්මන්ට් කෝපරේෂන් මාසික අධ්‍යක්ෂකවරුන්ගේ මාසික රැස්වීමට එන්නේ කිව්වා. එතුළා මුදලේ හාමුදුරුවෝ එතුමා එකපාරට මගෙන් ඇහුවා Mr. Veerasinghe, can you handle this job? මං ඇහුවා sir, what is the job? We are going to start a lottery to collect funds to grant scholarship to university student of other higher education. එතකොට මම මගේ අවුරුදු මට 45ක් විතර ඇති. මං කිව්වා sir, I'll do this. I want that type of people. එතුමාට ඕනකම තිබුණා මේ මම ලැබුණු අවස්ථාව දුප්පත් ළමයින්ට දෙන්න. මේ එතුමා මේ ලොතරැයියක් මෙහෙ කරලා සල්ලි ජෙනරේට් කරලා ශිෂ්‍යත්වයෙන් එයාට එතුමාට ඕනකම තිබුණා. ඔය ශිෂ්‍යත්ව වලින් 90%ක් දෙන්නේ දුප්පත් සහ දක්ෂ ළමයි. 10% දෙන්නේ මෙරිට් කට්ටිය. ඉතින් ළමයින්ට අවස්ථාව දුන්නා. ළමයි ඉගෙන ගත්තා. නමුත් ඊට පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ වෙබ් අඩවියෙන් ඕන කෙනෙකුට විස්තර දැනගන්න පුළුවන්. ඒක කාලොච්ච එකක්. පොඩි දිනගේ උත්සවයකට ලන්ඩන් බුද්දිස් විහාරයේ ආමුදු කෙනෙක් වැඩියා. ඒ ආමුදු කිව්වා අද මෙම උත්සවයට උපුල් වීරසිංහ මහතාගේ තාත්තා අමරසිරි වීරසිංහ ඇවිල්ලා ඉන්නවා. මගේ ජීවිතේ වැදගත් දිනයක්. එනම් හේතුව මම 1987 කැලණි විශ්වවිද්‍යාලයේ මහපොළ ශිෂ්‍යාර්ථයට ඉගෙනගෙන මම දැන් ලන්ඩන් ඇවිල්ලා මට ඩබල් PhD තියෙනවා. මට හිතෙන්නේ ඒ හාමුදුරුවන්ගේ නම අමරානන්දට මට වගේ නැද්ද තරණ හාමුදුරුව කෙනෙක්. ඉතින් ඔන්න බලන්න මේ මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයෙන් යටතේ ඒ හාමුදුරුවෝ ගෙනගෙන ඩබල් PhD ජීවිතේ සඳහා සමේ ජීවත් වෙන මට මෙම අවස්ථාවට සහභාගී වී පරණ මිතුරන් හමු වී අතීතය සිහි කර පිටවත් වීමට අවස්ථාවක් ලබා දීම ගැන කරු එමෙතුමා සභාපතිතුමාලා සහ ලේකම් කාර්යාලය නිලධාරී මහත්තුන් මගේ ස්තුතිය පිරිනමනවා. මගෙන් මහපොළට මහපොළෙන් දරුවන්ට දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන මහපොළ ට්‍රස්ට් ෆන්ඩ්හි අරමුදල ශක්තිමත් කරන්න දැන් ඔබත් එක්වන්න www.alumini.mahapola.lk අදම සයින් අප් වෙන්න.